ප්‍රජාම් හා පාරිසරික කොට්ටාශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ. ප්‍රියන්ත මහතාට ඔබ සියලු දෙනාම කෙටියෙන් වචන සමරණයක් ප්‍රදාන කරන ලෙස. සුබ උදෑසන ගරු පියතුමනි, ගරු සභාපතිතුමනි, නගරාධිපතිතුමනි, ශ්‍රී ලංකා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙනුවෙන් පිළිසිටින දේශීය නියෝජ්‍ය පොලිස්පති රණවීර සර්ගෙන් අවසරයි. ඒ වගේම කැබිනට් සිටින සියලුම සම්භාවනීය අමුත්තනි, සියලුම රාජ්‍ය නිලධාරීන් ඇතුළු යුද හමුදා නිලධාරීන් ඒ සුදුලාගේම අවසරයි. මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියත් අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයක් කියන්නේ හැමතිස්සෙම එකට අපි ගොඩක් වැඩසටහන් කරපු අය. මෙතන ඉන්න සියලුම නිලධාරීන් මම දන්නවා. අපි සෑහෙන මහන්සිලා පසුගිය කාලේ වැඩ කොටසක් කරා. එතෙන්දී අපිට මේ ආයතනයෙන් සෑහෙන නිලධාරීන් සංඛ්‍යාවක් ඇවිල්ලා ඒ දේවල් වලට අපිට උදව් කරා. මම හිතන්නේ ගොඩක් දක්ෂතා තියෙන නිලධාරීන් සහ නිලධාරිනියන් මෙතන ඉන්නවා. ඒ වගේම සභාපතිතුමනි, විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් ආයතනයක්. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අද දින මම හිතන්නේ අපි නුගේගොඩ කොට්ටාසය අද අපේ පොලිස් නිලධාරීන් අපි ගෙනල්ලා තියෙනවා ඔබතුමන්ලගේ සහයෝගය සඳහා. ඉදිරි වැඩසටහන් බස්නාහිර පළාත ප්‍රමුඛ කටගෙන කරනකොට ප්‍රජා පොලිස් කොට්ටාසයේ වශයෙන් මම මේකේ නියමුවා වශයෙන් මේකට ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකා පොලිසිය ඒ වගේම පොලිස්පතිතුමා වෙනුවෙන් සීලම නිලධාරීන් උපරිම වශයෙන් ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මොකද අපි නීතිය ක්‍රියාත්මක කරලා නැහැ, කරලා හරියන්නේ නැහැ. නගරාධිපතිතුමා කිව්වා වගේ මෙතනදී ඉල්ලුම අඩු කරන්න ඕනේ. මේ ඉල්ලුම අඩු කිරීමට තමයි මේ වැඩසටහන මම හිතන්නේ මේ දැනුවත් කිරීම වැඩසටහන තියෙන්නේ. ඉතින් හැම විටම පොලිසිය දන්නා දැන් මේ පසුගිය මේ මාස 4-5 තුළ විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න පොලිසියට, නාවික හමුදාවටත් ඒ වගේම අනිකුත් අංශ වලට හැකි වුණා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඔයගොල්ලෝ දන්නවා දකින්න ඇති අද ඒ ටික එළියට ආව නම් කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. මම හිතන්නේ විශාල කැපකිරීමක් ශ්‍රී ලංකා පොලිසියත්, නාවික හමුදාවත් ඒ වගේ අපේ බුද්ධියන්සත් එකතු වෙලා තමයි මේ වැටලීම් කරන්නේ. මේ පසුගිය මාස 4-5ට මම හිතන්නේ ලංකාවේ කවදාකවත් අල්ලපු නැති ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අල්ලලා තියෙන එකවර බෝට්ටු දෙකක්. එකවර බෝට්ටු දෙකක් අහුණා, කවදාකවත් බෝට්ටු දෙකක් අහුවෙලා නැහැ. ඉතින් මම හිතන්නේ ඉදිරියේදී මේකට වඩා වැඩසටහන් තියෙනවා. මම හිතන්නේ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් දැන් ඉදිරියේ වැඩසටහන් ගොඩක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකම මේකට සමගාමීව මම හිතන්නේ මේ වගේ දැනුවත් කිරීමේ වැඩසටහන ඉතාම වැදගත්. සභාපතිතුමනි, ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ඒ වගේම පොලිස්පතිතුමා වෙනුවෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් මම හිතනවා අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඔබතුමා ඉල්ලන අපේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. අපිට ඕනේ මේක නැති කරලා දාන්න. ඒ හින්දා ඉදිරියේදී තියෙන සියලුම වැඩසටහන් වලට මම පෞද්ගලිකව සහභාගී වෙලා මේ සම්බන්ධයෙන් ඔබතුමාට සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රතිඥා කරමින් මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන්, පොලිස්පතිතුමා වෙනුවෙන් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාටම